හයි මගේ යාළුවනේ කොහමද ඔයාලට කට්ටිය සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම ඉසුරි. මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ පොඩි කාලේට යන වැඩක් අනේ. ඇත්තටම අද අපේ පොඩි මෑන්ගේ පොළ. ඉතින් පොඩි මෑන් කියන්නේ අපේ අම්මගේ නංගිගේ පුතා. මට වෙන්නේ මල්ලි. ඉතින් එයාගේ පොළ මම අද එයාලත් එක්ක පොළට ගියා එයාලගේ. ඉතින් ඒ vlog එක තමයි අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. ඇත්තටම අපිත් පොඩි කාලේට ගියා වගේ feeling එකක් දැවුණා. එතෙන්ට ගියාම ලස්සන්ට වැඩේ plan කරලා තිබ්බා ටීචර්ස්ලායි අම්මලා එකතු වෙලා. ඉතින් ඒ විදිහට ලස්සන්ට plan කරලා තිබ්බ වැඩේ අපි තව ටිකක් හැඩවැඩ දාලා ලස්සන කරන්න තමයි මේ හදන්නේ. පොළ දවසට කලින් දවසේ අම්මලා එකතු වෙලා ලස්සන කඩ ටිකක් හදලා තිබ්බා. ඒ කඩ එක එක පාට වලින් හදලා තිබ්බා එක එක ස්ටෝල්. ඒ හින්දා ලස්සන්ට වැඩේ තිබ්බා. ඉතින් ඒ ස්ටෝල් ගොඩාක් තිබ්බා. ඒ කියන්නේ මොන්ටිසෝරියේ ළමයි කොටස් වලට බෙදලා එක එක වර්ගයේ අයිටම් වලට බෙදලා තිබ්බා. ভেජිටබල් ස්ටෝල් එකක් තිබ්බා, ටොයිස් ලගේ ස්ටෝල් එකක් තිබ්බා, ජූස් බාර් එකක් තිබ්බා. එතකොට ස්වීට් කෝර්න් එකක් තිබ්බා, ෆුඩ් අයිටම් තිබ්බා, ෆෘට්ස් අයිටම් තිබ්බා. ඒ විදිහට කලර්ස් වලින් බෙදලා කට්ටියගේ පොළ ලස්සනට හදලා තිබ්බා. අපේ කෙනාගේ එකේ තිබ්බේ ස්වීට් අයිටම් ඔක්කොම ගෙදර හදපු කෑම. මාත් ඉතින් මේවා හැදුවා ළමයි. මොනවද දන්නවද මං හදපු කෑම? මං පුඩින් හැදුවා, කේක් හැදුවා, කාජා හැදුවා. ඒ ටික මම හැදපු කෑම. අනිත් ඒවා අම්මයි අත්තම්මයි චූටම්මයි අපේ නංගිලා එකතු වෙලයි හැදුවේ. ඉතින් ඒ විදිහට ඔක්කොම ගෙදර හදපු කෑම රසට තිබ්බා. ඉතින් හදපු කෑම ඔක්කොම අපි අරන් ගියා. පෑන් කේක් අරන් ගියා, තලගුලි අරන් ගියා, කැවුම් අරන් ගියා, වැලි තලප අරන් ගියා, කාජා අරන් ගියා, පුඩින් අරන් ගියා, කේක් අරන් ගියා. මට හිතෙන විදිහට අයිටම් 7ක් අපි අරගෙන ගියා. ඉතින් ඒ අයිටම් 7ත් එක්කම ලස්සන්ට පොලේ තියලා ඉවර වෙලා ඉතින් ඒක විකුණුවා. ඇත්තටම මේකේ ඔක්කොම එකතු වෙලා කරපු හින්දා ලස්සන්ට වැඩේ තිබ්බා. අද මට වචනත් පැටලෙනවානේ. ලස්සන්ට වැඩේ කරලා තිබ්බ සතුටට. ඉතින් ওই විදිහට තමයි වැඩේ උනේ. ගොඩාක් يعني අයිටම් ගොඩාක් තිබ්බ හින්දා ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා පොළට. චුටි ළමයිගේ ෆ්‍රෙෂ් ජූස් තිබ්බා වෙනම මේ විදිහට හදලා. එයාලගේ ඒප්‍රන් වෙන කලයකින් එක එක වෙනස් විදිහට හදලා. අපේ එකෙත් ළමයි 5 දෙනෙක් ඉන්නවයි කිව්වා. හැබැයි හිටියේ අපේ කෙනත් එක්ක දෙන්නයි. ඒ කියන්නේ ළමයි 3 දෙනයි. එයාලත් එක එක වරන් තිබ්බා. ඩෝනට් අරන් ඇවිල්ලා තිබ්බා, කැවුම් අරන් ඇවිල්ලා තිබ්බා, කුකිස් තිබ්බා, මුංගුලි තිබ්බා, ලැබරිය තිබ්බා. ඒ විදිහට ගොඩාක් දේවල් අරගෙන තිබ්බා. ඉතින් ඒව හැමදේම ගොඩාක් අය එකතු වෙලා හින්දා ඉක්මනට විකුණුණා. කොහොම හරි අපි ඔක්කොම දේවල් ඔය කියන්නේ ගෙනාපු දේවල් මේ 3 වෙනියට වෙද්දී අපි විකුණලා ඉවර කරා. ඒ ඉක්මනට අපේ ඒවා විකුණුණා. ඉතින් හරිම සතුටුයි. ලස්සනට වැඩේ plan කරලා තිබ්බා. ඔක්කොම කට්ටිය එකතු වෙලා මාත් පොඩි කාලේට ගියා වගේ feeling එකක් දැනුණා. ඉතින් ඒ කට්ටිය ඔක්කොම අපිව ආදරෙන් සාදරෙන් පිළි අරගෙන මොන්ටිසෝරියේ චූටි ළමයිනුත් අපිට එයාලගේ වැඩේ ගැන කියලා ලස්සනට ආදරෙන් සාදරෙන් පිළි අරගෙන තමයි ඉතින් එයාලා වැඩේ පටන් ගත්තේ. ඇත්තටම මේක ඕපන් කරනවා කිව්වේ 9:00 පොළ පටන් ගන්නවා කිව්වේ. අපි කලින් ඇවිල්ලා ලස්සනට වැඩේ සාසපු හින්දා හරි ටයිම් එකටම ඕපන් කරන්න හම්බ වුණා. ඉතින් මේක චූටි ළමයිට ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක්. මොකද කට්ටියත් එක්ක ගනුදෙනු කරන්න හම්බ වෙනවා. hina වෙලා තමන්ගේ බඩු විකුණන්න හම්බ වෙනවා. එයාට සල්ලි අතට හම්බුනම මාරු කරගන්න තේරෙන්නේ නැහැ නේ. ඉතින් අම්මලා යාගේ ඉදලා ඒවා මාරු කරලා දෙනවා. ඉතින් අපිටත් ඔය වගේ එක්ස්පීරියන්ස් එකක් පොඩි කාලේ තිබ්බනේ කියලා මතක් වුණා එතෙන්ට ගියාට පස්සේ. මොකද මට මතකයි මගේ පොඩි කාලේ කියන්නේ එහෙම මට වැඩි මතකයක් නැහැ. හැබැයි නංගිලා දෙන්නගේ පොළවල් වලට මට ගියා මතකයි මම. එතකොටත් ඒ කාලේ මට මතක් වුණා. ඒ විදිහට තමයි අපේ පොඩි මෑන්ගේ පොළ ඉවර වුණේ. ඇත්තටම අපේ පොඩි මෑන් පළවෙනි අවුරුද්දනේ. ඒ හින්දා ගියපු වෙලේ ඉඳන් ඥාරජුරුව හඬනවා ඉවරෙකුත් නැහැ. බබි මට බහින්නේ නැහැ. ඔය විදිහට හිටියා. ඒ වුණාට පැය 2-3ක් ගියන් පස්සේ කොහොම හරි මම ෂේප් කරලා ටොයිස්ලා ටිකකුත් තරන් දීලා පොලේ බඩු විකුණන තත්ත්වයට පත් කර ගත්තා. ඉතින්
ඊට පස්සේ පොඩ්ඩක් ෂේප් වෙලා කට්ටියත් එක්ක පොඩ්ඩක් hina වෙලා ඇඹරි හිටියා. චූටම්මා තමයි ඉතින් බඩු විකුණුවේ. අවසාන වෙලාවේදී තමයි පොඩ්ඩක් ෂේප් වෙලා බඩු විකුණන්න පටන් ගත්තේ පොඩි එක්කෙනා. ඉතින් ඒ විදිහට ඔක්කොම බඩු විකුණන අපේ බඩු يعني පොළ පටන් ගන්න කලින් මම කෙනෙක් ඇවිල්ලා මේ බඩු මට shopping එකකට දාලා තියන්න ඉවර වෙයි කියලා ගියා. අපි ඒවත් ඒ විදිහට ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඉක්මනට බඩු ඉවරුනේ හින්දා අපි ඉක්මනටත් ගෙදර ආවා. මොකද ගෙදරත් වැඩ ගොඩාක් තියෙනවා. අපේ අලුත් කඩේ හදන හින්දා ඒ වගේ වැඩක් තියෙන හින්දා තමයි අපි මේ ඉක්මනට බඩු ඉවර කරගෙන ආවේ. ඇත්තටම අපේ ගොඩාක් එන තලගුලි 6ක් ඇඩ් කරලා තිබ්බා. ඒ පාර්සලයක් රුපියල් 100ට දුන්නා. කැවුම් 5ක් ඇඩ් කරලා තිබ්බ පාර්සල රුපියල් 80ට දුන්නා. කාජ සාමාන්‍යයෙන් කාජ 20ක් විතර ඇඩ් වෙලා තිබ්බා. ඒකක් රුපියල් 30ට දුන්නා. කප් කේක් අයිසින් නැතුව 80ට දුන්නා. කප් කේක් අයිසින් දාලා 100ට දුන්නා. අර මොනවද තිබ්බේ? වැලි තලප එකක් කෑලි 5ක් හරි 6ක් හරි තිබ්බා. ඒකක් රුපියල් 100ට දුන්නා. පුඩිමක් රුපියල් 150ට දුන්නා. අන්න ඒ විදියට තමයි ප්‍රයිස් උත් වෙන් කරලා තිබ්බේ. අපි කලින් ගෙදරින් ප්‍රයිස් ගහගෙන තිබ්බා. මොකද මේ ප්‍රයිස් එක මෙයාලා කියලා තිබ්බා ටීචර්ස්ලා 200ට වැඩි වෙන්න බෑ. චූටි ළමයිගේ පොල්ලක් නේ චූටි අයිටම් තියෙන්න ඕනේ හින්දා අඩු ගානට හැමදේම තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදියට තමයි මාත් ඔක්කොගෙම කෑම කාලා අපේ පොඩි බෑ මුකුත් කෑවේ නෑ. යාට ටොයිස්ලා විතරයි ඕනි උනේ. මම නෑ. හැම එකෙම ඇවිදලා කෑවා ඉතින්. හරි. ඔයාලා හැමෝටම තෑන්ක්ස් මගේ වීඩියෝස් බලනවට. ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් මං අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් ආපු ගමන් බලන්න ඉතින් හැමෝටම තෑන්ක්ස්. ආයෙත් කියනවා මගේ වීඩියෝස් බලනවට හැමෝටම තෑන්ක්ස්. එහෙනම් මම ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. bye.